කෙනෙක් හිජාබය ඇඳ ඇඳ පමණින් වෙයි. කෙනෙක් හිජාබය නොඇඳ පමණින් වුත් යා මුස්ලිම්ද මුස්ලිම් නෙමෙයිද කියන එක තීරණය වෙන්නේ නැහැ. හිජාබ් ඇඳගෙනත් මුස්ලිම් වෙන්න පුළුවන්. හිජාබය අඳින්න නැතුවත් මුස්ලිම් වෙන්න පුළුවන්. Let's talk about this daughter of Sri Lanka who brought 3 gold medals to Sri Lanka. Safia Yamik. ඉවෙන්ට් එකට යද්දිත් ආගම සිහි කරලා එහෙම තමයි යන්නේ. ඒක මගේ හදවතේ දන්න දෙයක්. ඒක හැමෝටම පෙන්නන්න ඕන දෙයක් නෙවෙයි. This is a friendly advice to everyone who is talking about this. Remember that there is lot of things going in the media. අනේ දුවේ ඔයා ගැන ගොඩක් දේවල් මේ විදිහට කතා කරනවා. දැක්කම ගොඩක් සන්තෝෂයි. It's a lot of positive things. හැබැයි මේකත් එක්ක වෙන යමක් පටන් ගන්න ඉන්න කට්ටියකුත් ඉන්නවා වගේ අපිට පේනවා. ඇත්තටම අර වොයිස් කට් එකක් ගියා. ඒ වොයිස් කට් එක 2019 වගේ එකක්. ඒ වොයිස් කට් එකේ පොඩි එතකොට මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියන එක මම. ඒ වොයිස් කට් එකේ චූටිම කැලලක් තමයි අරන් යාලා වයිරල් කරලා යවලා තිබ්බේ. මේ ඔක්කොමලාට දෙන මෙසේජ් එක තමයි මේ. කෙනෙක් හිජාබය ඇඳ පමණින් වෙයි. කෙනෙක් හිජාබය නොඇඳ පමණින් වුත් යා මුස්ලිම්ද මුස්ලිම් නෙමෙයිද කියන එක තීරණය වෙන්නේ නැහැ. හිජාබ් ඇඳගෙනත් මුස්ලිම් වෙන්න පුළුවන්. හිජාබය අඳින්න නැතුවත් මුස්ලිම් වෙන්න පුළුවන්. හැබැයි දුවේ ඔයාට මේ ලබලා තියෙන ප්‍රසිද්ධියෙන් ඔයා අනිවාර්යෙන් ඉස්සරහට තියෙන ගමන යන්න ඕනේ. දැන් මගේ අන්තිම ටාගට් එක තියෙන්නේ ඔලිම්පික් මෙඩල් එකක් ගේන එක ලංකාවට. ඒෂියන් ගේම්ස් එකත් ජයග්‍රහණය කරන්න ඕනේ. ඔලිම්පික්ස් වලත් ඔයා මෙඩල් එක ටාගට් කරනවා වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මේ මීඩියා එකේ තියෙන එකක්වත් ඔයාගේ ඔළුවට දාගන්න එපා. සමහරක් කට්ටිය ඉන්නවා මට ගහන්න බලාගෙන ඉන්න. මට විතරක් නෙවෙයි කවුරු උඩට ආවත් ඒගොල්ලන් මට ගහන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒකෙන් තමයි එහෙම උනේ කියලා මං හිතනවා. මෙතන ඉන්නේ ඔයාව කන්න බලාපොරොත්තු වෙලා ඉන්න කට්ටියක්. අද ගොඩක් වෙලාවට තරුණයන්ගේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ මීඩියා එකෙන් එන පබ්ලිසිටි එකයි. Because they lose their head. Make sure you don't lose your head. එතනින් එහාට whatever you do is your responsibility. ඔයාට මයින්ඩ් එකක් තියෙනවා. ඔයාට ෆ්‍රී විල් එකක් තියෙනවා දුවේ. ඔයාට කැමති එකක් කරගන්න පුළුවන්. හැබැයි දුවේ අන්තිමට ඔයා රෙස්පොන්සිබල් වෙනවා. ඔයා වග කියනවා. ඔයා ගන්න, ඔයා අදහන, ඔයා කරන තීරණයත් එක්ක. It is you who are responsible. ඒ responsibility එක අනිවාර්යෙන් ඔයාගේ අම්මයි තාත්තයි මග පෙන්නනවා. I believe ඔයාගේ අම්මයි තාත්තයි මොකද්ද හරි මොකද්ද වැරදි කියන එක දන්නවා. අනිත් එක දුවේ ඔයා දක්ෂ දැරියක්. ඔයාට හරි මොකද්ද වැරදි මොකද්ද කියන එක හොඳටම දන්නවා. මේ දෙක තියාගෙන කවුරු මොකක් කිව්වත් ඔයාගේ ගමන යන්න ඔයා අනිවාර්යෙන්ම ජයග්‍රහණයක් කරා යනවාමයි. මීඩියා එක කියන එක අහන්න එපා. කාටත් මේ මීඩියා කියන දේවල් වලට අහු වෙලා කාටත් වැටෙන්න යන්නත් එපා.